හායි කොහොමද ඔයාලට? අද මම කියලා දෙන්න යන්නේ ඔයාලට UK වල සල්ලි කීයක් හරි ඉක්මනට හොයාගන්න පුළුවන් ක්‍රමයක්. ඔයාලා අහලා තියෙනවද Vinted? Vinted කියන්නේ මේ ඇප් එකක්. ඔයාලා පාවිච්චි කරන්නේ නැති එක්කෝ ඔයාලට ඕනේ නැහැ කියලා හිතන ඕනෑම දෙයක් මේ Vinted කියන ඇප් එකෙන් විකුණලා ඔයාලට සල්ලි හොයාගන්න පුළුවන්. කිසිම ෆී එකක් ඔයාලා ගෙවන්න අවශ්‍යත් නැහැ. ඉතින් බලමු අපි මේක කොහොමද කරන්නේ කියලා. ෆස්ට්ම ඔයාලට තියෙන ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන රෙජිස්ටර් වෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට කැමති දෙයක් ගන්න ඕන නම් අඩු මිලට මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට මම නම් මේ දවස්වල බබෙක්ගෙන් ඉන්න බබාලගේ දේවල් බලන්නේ. ඉතින් ඒ නිසා මගේ නිවුස් ෆීඩ් වලට උක තමයි එන්නේ. එතකොට ඔයාලට පුළුවන් අර සර්ච් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාලා ගන්න කැමති අයිටම් එක ටයිප් කරලා මෙතනින් ඕන එකක් සිලෙක්ට් කරලා හොයාගෙන ඒක පර්චේස් කරන්න. හරිම ස්ට්‍රේට් ෆෝවර්ඩ්. දැන් අපි හිතමුකෝ ඔයගොල්ලන්ට ඕන කියලා සමර් ඩ්‍රෙස් එකක්. ඔයාලා සමර් ඩ්‍රෙසස් කියලා මෙතන ටයිප් කරලා ඔයාලගේ ෆිල්ටරින් ඔප්ෂන් එකට ගිහිල්ලා කැමති විදියට ඔප්ෂන්ස් ටික දීලා ඒ විදිහට මෙතනින් බලලා ඔයගොල්ලන්ට කැමති දෙයක් පර්චේස් කරන්න පුළුවන්. හරිම ඊසි. බය කෙනෙක් විදියට ඔයාට පොඩි පෝස්ටේජ් එකක් ගෙවන්න වෙනවා. හැබැයි ඉතින් ඇත්තටම බැලුවොත් හොඳ ප්‍රොඩක්ට්ස් මෙතන තියෙනවා ඔයගොල්ලන්ට පර්චේස් කරන්න පුළුවන්. ඒක නෙමෙයි දැන් මම කියන්න යන්නේ ඔයාලට සෙල් කරන විදිය. සෙල් කරනකොට ඔයාලට තියෙන්නේ සෙල් බටන් එකට ගිහිල්ලා ඔයාලා අපි හිතමු මේ ෆ්ලවර් ප්ලාන්ට් එක කියලා. දැන් අපි ඒකේ ෆොටෝ එකක් මෙහෙම අප්ලෝඩ් කරලා ඒකට පොඩි ටයිටල් එකක් දෙනවා ඇට්‍රැක්ටිව් විදියට. මම මෙතන දානවා pretty fake flower plant වගේ එකක් දාලා description එකකුත් ඔයාලට ඕනනම් type කරන්න පුළුවන් කැමති විදිහකට. මම මෙතන දානවා new without tag කියලා. මම මේක example එකකට තමයි කරන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේකේ හොයන්න පුළුවන් කැටගරි එක ඒගොල්ලෝ සජෙස්ට් කරනවා artificial plants කියලා. බ්‍රෑන්ඩ් එක ඇත්තටම කිව්වොත් මම මේක ගත්තේ Shein එකෙන්. ඒක නිසා මම Shein කියලා දානවා බ්‍රෑන්ඩ් එක. ඒගොල්ලෝගේ බ්‍රෑන්ඩ්ස් උත් ඔක්කොම සජෙස්ට් වෙනවා. ඊට පස්සේ මම මේක new without tag color එක අපිට දාන්න පුළුවන් white and green කියලා. මැටීරියල් එක රෙකමන්ඩ් කරනවා දාන්න කියලා. සෝ මම මේකට දානවා ප්ලාස්ටික් කියලා. ඔයගොල්ලන්ට මේවා දාන්න අත්‍යවශ්‍යම නැහැ. නමුත් දැම්මොත් ගොඩක් හොඳයි. එතකොට ඒගොල්ලෝ අපිට දෙනවා රේන්ජ් එකක් ප්‍රයිසින් කරන්න. ඒ වගේ අදාළ ෆ්ලවර් ප්ලාන්ට්ස් වල රේන්ජ් එක තමයි ඔප්ටිමල් amount එක £2. ඉතින් මේ වගේ එකට £2 ගන්නවා කියන්නේ ඉතින් හොඳයි ඉතින් ගාන. පාසල් සයිස් එක ගත්තොත් ඒගොල්ලෝ up to 5 kg small parcel එකක් රෙකමන්ඩ් කරනවා. මම නම් කියන්නේ යාළුවා රෙකමන්ඩ් කරන එක ගන්න කියලා. ඊට පස්සේ ඔයගොන්ට ওই විදිහට සෙල් කරන්න තියෙන්නේ. දැන් මගේ පෝස්ට් එක ලිස්ට් කරලා ඉවරයි. ඊට පස්සේ ඕක ওই විදිහට තියෙනවා. ඉතින් ඒවා සර්ච් කරන කාට හරි ඔය ප්ලාන්ට් එක පෙන්නනවා. මෙතන මම ගොඩක් අයිටම්ස් ලිස්ට් කරලා තියෙනවා. මම ඇත්තටම පාවිච්චි කරන්නේ නැති ඒවා, නිකන් ආසාවට දාලා බලන ඒවා. ඒ වගේ ගොඩක් දේවල් මෙතන මම ලිස්ට් කරලා තියෙනවා. ඒ වගේම මගේ සෝල්ඩ් අයිටම්ස් වෙන පෙන්නුවොතින් මම මේ වගේ ප්‍රොඩක්ට්ස් ටිකක් මේ වෙද්දි විකුණලා තියෙනවා. ඉතින් මැටර්නිටි එකේ ගෙදර ඉන්න මට මේ වගේ චූටි අයිටම්ස් විකුණලා පොඩි ගාණක් හොයාගන්නත් පුළුවන් එකේ මම මේක දාගෙන try කරලා බලන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට කරන්න. දැන් අපි හිතමු මෙතන messages notification section එකට ගියාම ගොඩක් අය අපේ එක products favorite කරලා තියෙනවා. ඊට අමතරව offers ඉල්ලනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ messages වලට ගිහිල්ලා එයාලගේ offers accept කරන්න, decline කරන්න, ඔයාලගේ කැමති ප්‍රමාණය amount එක ඒගොල්ලන්ට offer කරන්න. ඒවා තමයි මෙතන මම මේ පෙන්නන්නේ. ඊට පස්සේ ඒකේ පෙන්නනවා sold items කොහොමද parcel එක send වෙන්නේ. ඒවා ටිකත් ඔක්කොම තියෙනවා. මෙතන තියෙනවා account details. ඒකේ මේ තියෙන මගේ දැනට available balance එක. ඇත්තටම මම මේකේ ගොඩක් products sell කරලා withdraw කරලා තියෙන්නේ. මේ විදිහට තමයි ඔයගොල්ලෝ ඇත්තටම එකත් withdraw කරන්න ඕනේ. ඔයාලගේ bank account details දීලා account එකටම withdraw කරගන්න පුළුවන්. ඊට අමතරව මම පෙන්නන්නම් මගේ 2026 අපි හිතමු පෙබ්‍රුවරි වල මම පවුම් 46ක් විතර හොයලා තියෙනවා මේකෙන්. ඒ ප්‍රමාණය මම විත්ඩ්‍රෝ කරලා තියෙනවා බැංක් එකට. ඉතින් නිකන් ඉන්න එකේ මේක වටින ඇප් එකක්. ඔයගොල්ලෝ try කරලා බලන්න. මේක කොච්චර easy වැඩක්ද කිව්වොත් ඔයාලා item එකක් sell කරාට පස්සේ Vinted එකෙන් මේ විදිහට ඔයගොල්ලන්ට email එකක් එනවා සියලුම විස්තර දාලා. පාර්සල් එකේ බර ඊට පස්සේ කාටද යවන්න ඕනේ, කොහෙටද ගිහින් දෙන්න ඕනේ, ඒ ඔක්කොමත් එක්ක
ඔයාලා ඩිජිටල් ලේබල් එකක් නම් ක්‍රියේට් කරන්නේ ඔයාලට තියෙන්නේ QR කෝඩ් එකක් විතරයි. එතකොට මේකේ සියලුම ස්ටෙප්ස් ටික ඔක්කොම දාලා තියෙනවා කොහොමද ඔයගොල්ලෝ පැක් කරන්න ඕනේ, කොහෙටද ගිහින් දෙන්න ඕනේ. ඒ හැමදේම ඔයාලට ඊසි කරගන්න පුළුවන් ඔයාලගේ ෆෝන් එක යූස් කරලම. මෙතනදී ඔයාලට printer එකක් ගෙදර නැත්තම් කෙලින්ම මේ විදිහට QR කෝඩ් එකක් විතරක් යූස් කරලා ඔයාලට ඔයාලගේ item එක post කරන්න පුළුවන්. මෙතන මම සෙල් කරපු item එකක් QR කෝඩ් එක යූස් කරලා ගිහින් දෙන්න තියෙන්නේ රිලේ කියන සර්විස් එකේ තියෙන drop off shop එකකට. ඉතින් ඊට අමතරව ඉංග්ලන්ඩ් වල තියෙනවා ඉන්පෝස්ට් කියලා සර්විස් එකක්. ඒකත් මේ වගේමයි. හැබැයි ඔයගොල්ලන්ට ලොකර් එකකට ගිහින් දාන්න පුළුවන්. ඒක ගොඩාක් easy. මේ විදිහටම වින්ටර් එකෙන් ඔයගොල්ලන්ට එවනවා QR එකක්. ඊට පස්සේ ඒක අරගෙන ගිහිල්ලා ඔයගොල්ලෝ ඉන්පෝස්ට් කියන ලොකර්ස් තියෙන තැනකට ගිහින් ඒක ස්කෑන් කරලා ලොකර් එකට දාලා එන්න තියෙන්නේ. එතකොට ඔයාලට ඒ වෙලාවෙම ඊමේල් නොටිෆිකේෂන් එකකුත් එනවා. ඔයාලගේ පාර්සල් එක බයට පෝස්ට් වෙනවා කියලා. ඉතින් මේක හරිම ඊසි. ඔයාලට බිසි ලයිෆ් එකක් ගෙවන වෙලාවේ ඔයාලට චූටි දෙයක් විකුණලා මේ වගේ එක්ස්ට්‍රා කීයක් හරි හොයාගන්න ඔයාලගේ සේවිංග්ස් වලට වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලගේ ඩේලි මොනවා හරි රිෆ්‍රෙශ්මන්ට්ස් වලට ඕනේ දෙයකට ඔයාලට මේක යූස් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද ඔයගොල්ලන්ට මම වැදගත් යමක් පෙන්නවා කියලා. මේ වගේ සිම්පල් ඇප් එකකින් කීයක් හරි හොයාගන්න පුළුවන් නම් ඉතින් කොච්චර ලොකු දෙයක්ද නේද? ආයෙත් මේ වගේ අලුත් දෙයක් අරගෙන ඕගොල්ලොත් එක්ක එකතු වෙන්න. එතකක් stay tuned with UK Life Unfiltered.